ඔන්න ඉතින් අපේ කස්ටමර් කෙනෙක් ආවා. එයා නිතරම කොත්තු ගන්න එන එයාලගේ ෆැමිලි එකත් එක්ක සමහරක් වෙලාවට යන සැරට ඉල්ලනවා, සැර නැතුව ඉල්ලනවා. ඉතින් මේ දෙකම බැලන්ස් කරලා මම එයාලට ඕන විදියට කෑම එක දෙන්න උපරිම උත්සාහ කරනවා. සාමාන්‍ය සිකුරාදා සෙන්සුරාදා කියන්නේ අපි ගොඩක් බිසි දවසක්. ඉවානුයි මමයි අපි දෙන්න කොහොම හරි එක මැනේජ් කරගන්නවා, දෙන්න එකට එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරනවා. ඊට කලින් දවසේ අපේ කඩේට ආවා ඉන්දියන් කස්ටමර් කෙනෙක්. ඒ කස්ටමර් චිකන් ඩෙවල් එකක්. මරක් ඉන්දියන් මිනිස්සු ඉන්නෝනේ හරිම ටිකක් තදයි. ඒක නිසා කතා බහ කරන්නත් මම හරිම බයයි සමහරක් වෙලාවට. ඉතින් සමහරක් හොඳ මිනිස්සුත් ඉන්න, මට එහෙම හොඳ මිනිස්සු ගොඩාක් හම්බෙලා තියෙන ඉන්දියන් මිනිස්සු. ඊට පස්සේ ඉතින් ඩෙවල් චිකන් එක කාලා මෙයා මට කිව්වා හරිම රසයි ඩෙවල් චිකන් එක කියලා. ඉතින් වැඩේ කියන්නේ ඊළඟ දවසේ මෙයා තව මෙයාගේ යාළුවෝ 5 දෙනෙක් එක්ක අපේ කඩේට ආවා. 5 දෙනාම ඕඩර් කරේ ඩෙවල් චිකන් එක. ඉතින් මේ කස්ටමර් මට කියනවා ඊයේ දීපු ඩෙවල් චිකන් එක ඒ විදියටම දෙන්න කියලා. ඒ රහට. ඉතින් මමත් ඒ 5 දෙනාට ඩෙවල් චිකන් එක සුපිරියටම හදලා දුන්නා. සාමාන්‍යයෙන් ඉතින් අපි ඩෙවල් චිකන් එක පැණි රසයි ස්පයිසි දෙකමනේ. ඉතින් මම පැණි රසට තමයි හදන්නේ. ඉතින් මොකද මේ කට්ටිය කන්න කැමති නෑ සැරට. ඉතින් මට කස්ටමර් බේස් එකක් හදා ගන්න ඕනේ. ඒක නිසා ඉතින් මම පැණි රහයි සැර චෝටක් අඩුවෙන් තමයි මම කැම ටික හදන්නේ. මම ඩෙවල් චිකන් එකට සාමාන්‍යයෙන් මැංගෝ චට්නි තමයි දාන්නේ. මොකද මම ඒකෙන් තමයි ගොඩක් පැණි රස ගන්නෙ. සීනි ගොඩක් අඩුවෙන්ම තමයි ඉතින් ඩෙවල් චිකන් එකට පාවිච්චි කරන්නේ. ඔයාලත් දාලා බලන්න මැංගෝ චට්නි එක ඩෙවල් චිකන් එකට හරිම රසයි. ඒකේ වෙනමම ටේස්ට් එකක් එනවා. ඊට කලින් මම අධ්‍යයනය කරා කොහොමද ඩෙවල් චිකන් එකක් හදන්නේ. අනිත් එක මට තියෙන වෙලාවත් එක්ක මැනේජ් කරගන්න ඕනේ. මොකද මට විනාඩි මම තනියෙන් කෑම හදන්නේ. එතකොට විනාඩි 20කට වඩා අඩුවෙන් තමයි මම කෑම එකක් ඉක්මනට හදලා දෙන්න මගේ ටයිම් මැනේජ්මන්ට් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඉතින් මම කාලයක් තිස්සේ රෙසිපි චේන්ජ් කර මම ඒවා අධ්‍යයනය කරලා තමයි ඉතින් අන්තිම ෆයිනල් රිසල්ට් එක තමයි ඔය මම ඩෙවල් චිකන් එක හදන විදිහ. සාමාන්‍යයෙන් මම ඒ වෙලාවෙම තමයි ඩෙවල් චිකන් හදන්නේ. කවදාවත් චිකන් බැදලා තියලවත් ඒ වගේම මික්ස් එක ගහලා තියලවත් මම එහෙම තියන්නේ නැහැ. මට ඕනේ අර එතනට එන කස්ටමර්ස්ලාට ෆ්‍රෙෂ් ගතියට දෙන්න. ඒක නිසා ඉතින් මම ඒ වෙලාවෙම දඩි බිඩි ගාලා හදනවා. ඉතින් මට මහන්සි තමයි. ඒ වුණාට ඉතින් මම හිතනවා අර ඒ වෙලාවේ හදලා කන එකේ මාර රසක් තියෙනවා. අපේ කඩේ ඉතින් හැම කෑමක්ම විනාඩි 5ක 10ක වගේ ඇතුළත ඉවර කරන්න පුළුවන් විදිහට තමයි මම රෙසිපිස් හදාගෙන තියෙන්නේ. ඉතින් ඒවට මට ගොඩක් ලංකාවේ චෙෆ් කෙනෙක් ඉන්නවා අපේ මෙහි. ඉතින් ඒ චෙෆ් මට උදව් කරා. ඉතින් එයා ඉස්සරහටත් මට හැමදාම උදව් කරනවා. ඉතින් මම එයාවත් මේ මොහොත මතක් කරන්න ඕනේ.